සුබ දවසක් හැමෝටම. කලින් වීඩියෝ එකේදී මම කීවා INS එකේ පින් එක සම්බන්ධව වීඩියෝ එකක් කරනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධව අපි බලමු කොහොමද පින් එක ගන්න කියලා. අපි ඉස්සෙල්ලාම Google එකේ ලියමු INS pin online කියලා. INS pin කියලා ලිව්වත් ඇති. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ page එක බලා ගන්න පුළුවන්. මේකේ උඩින්ම තියෙනවා request pin INS කියලා. ඒක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පහලින් තියෙනවා il pin online INS කියලා. ওই දෙකම පැත්තට ප්‍රශ්නයක් නැහැ. මම request pin INS කියන එකෙන් ඉදිරියට යනවා. ඉන්න අනතුරුව ඔයගොල්ලන්ට මෙන්න මේ page එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ page එකට සම්බන්ධ වෙන link එක මම මගේ වීඩියෝ එක පාලෙන් කමෙන්ට් කරන ස්ථාන අසලින් ඔයගොල්ලෝ වෙනුවෙන් යොදන්නම්. එතකොට ඔයගොල්ලන්ට ඒක ක්ලික් කරාට පස්සේ මේ page එකට බොහොම පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ page එකේ පහලින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් hi ismarit oil pin කියන option එකක් දීලා තියෙනවා. ඒකෙන් ඕගොල්ලන්ට මේ වෙනකොට පින් එකක් තිබිලා ඒ පින් එක නැති වෙලා නම් එහෙම නැත්නම් ඒ පින් එක මතක නැත්නම් ඕගොල්ලන්ට ඒ ඔප්ෂන් එක හරහා ඒක ක්ලික් කරලා ඒකට අදාළ විස්තර ඇතුළත් කරලා ඕගොල්ලන්ට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අද අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. අපි ඒ කියේදී පින් කියන එක ක්ලික් කරලා ඉදිරියට යමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ page එකක් බලා ගන්න පුළුවන්. මෙතන උඩින් තියෙනවා කෝඩිචිපස් කාලේ රෙසිඩෙන්ස් කියලා ලියලා. මේ උඩින් තියෙන කෝඩිචිපස් කාලයකට ඔයගොල්ලන්ගේ කෝඩිචිපස් කාලය ඇතුළත් කරන්න. ඊට පස්සේ මේ රෙසිඩෙන්ස් කියන එක ඉතාලියා කියලා දාන්න. එස්ට්‍රා කියන එක දාන්න එපා. රෙසිඩෙන්ස් අනේ වෙන එකක් නෙමෙයි. රෙසිඩෙන්ස් නිසා ඒක ඉතාලියන් කියලාම දාන්න. ඊට පස්සේ මෙන්න මේ කෝඩිචි එක මේ තියෙන විදිහටම සිම්පල් නම් සිම්පල් කැපිටල් නම් කැපිටල් ඒ වගේ මේ තියෙන විදිහටම මෙන්න මේ ඊට අදාළ ඉස්සරහා තියෙන කොටුවේ ටයිප් කරන්න. ටයිප් කරලා අවාන්ති කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ page එකක් බලා ගන්න පුළුවන්. මේ page එකේ තියෙන සියලුම ඔයගොල්ලන්ගේ තොරතුරු ප්ලොට් කරන්න තියෙන්නේ. මම එකින් එක බලන්න. උඩින්ම තියෙනවා කෝඩිචිපස් කාලේ. ඒකට ඔයගොල්ලන්ගේ කෝඩිචිපස් කාලය ප්ලොට් කරන්න. ඊට පස්සේ කොන්යෝමේ තියෙනවා ඔයගොල්ලන්ගේ වාසගම. ඊට පස්සේ නෝමේ තියෙනවා ඔයගොල්ලන්ගේ නම. ඊට පස්සේ දාත දිනාශිතා තියෙනවා උපන්දිනේ. ඊට පස්සේ සෙස්ස තියෙනවා ස්ත්‍රී පුරුෂ භාවය යොදන්න මෙතන. ඊට පස්සේ තියෙනවා ප්‍රොවින්ෂියා දිනාශිතා ඔයගොල්ලන්ගේ ඉපදුණු පළාත. කොමුණු දිනාශිතා ඔයගොල්ලන්ගේ ඉපදුණු නගරේ. ඊට පස්සේ තියෙනවා එස්ටර්මි del documento කියලා. මේකේ මේ කොටසේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ මොනවද ડોකියුමන්ට් එක සම්බන්ධ විස්තර තුලත් කරන්න. මේකේ මේ තීප ડોකියුමන්ට් කියන එකට අදාළව කැමති ડોකියුමන්ට් එකක් තෝරන්න. මම මෙතන කාර්තිකෙන්තා කියන ડોකියුමන්ට් එක තෝරාවා. ඊට පස්සේ numero documento කියන කොටසට ඒ අදාළ තෝරපු ડોකියුමන්ට් එකේ නම්බර් එක ඇතුළත් කරන්න. ඊට පස්සේ තියෙනවා රිලක්ෂාතෝ දා කියන එක. එතෙන් ඇතුළත් කරන්න ඕගොල්ලන්ට ඒ ડોකියුමන්ට් එක නිකුත් කරේ කොතනින්ද කියන එක. ඊට පස්සේ තියෙනවා data scadenza කියන එක. එතකොට මෙතන ඇතුළත් කරන්න ඒ ડોකියුමන්ට් එකේ කවද්ද කල්ලිකුත් වීම සිද්ධ වෙන්නේ කියන දිනය මෙතන ඇතුළත් කරන්න. ඒක ඇතුළත් කරන්න තියෙන්නේ මේ GGMM. ඊට පස්සේ ඒ අකුරු හතරක් දාලා තියෙනවා. ඒකට හේතුව giorno මේසේ සහ අන්න කියන එක. ඒ විදිහටම ඒක ඇතුළත් කරන්න. ඒක තමයි වඩාත්ම නිවැරදි. ඊට පස්සේ තියෙනවා දාති රෙසිඩෙන්ස් කියන එක. මෙතන මේ රෙසිඩෙන්ස් කියන කොටස අර කලින් අපි page එකක පිරෙව්වා. අන්න ඒක මෙතෙන් ඔටෝමැටිකලිම එනවා. ඒ පුරවපු කොටස මේ ඉතාලියානා කියලා එහෙම මෙතන වැටලා තියෙනවා. ඒක ආදාර නැහැ පුරවන්න ඔටෝමැටිකලි එනවා. ඊට පස්සේ තියෙනවා ඉන්දිරිස්සෝ කියන එක. ඉන්දිරිස්සෝ කියන්නේ ඕගොල්ලන්ගේ ලිපිනය. මෙතෙන්ද ඕගොල්ලන්ගේ අංක මොනවද දාන්න අවශ්‍ය නැහැ. මෙතෙන් අවශ්‍ය වෙන්නේ ඕගොල්ලන්ගේ VI එක විතරයි. ඒ VI එක මොකද්ද? අන්න ඒක මෙතෙන්ද ෆිල් කරන්න. ඊට පස්සේ තියෙනවා numero civico කියන එක. අන්න එතෙන්ද ඔයගොල්ලන්ගේ අංකය ඇතුළත් කරන්න. මේ VI එකේ මේ අංකය.
අන්න ඒ වගේ. ඊට පස්සේ තියෙනවා ප්‍රොවින්ෂියා ද රෙසිඩෙන්ස් එක. මේක ඔයගොල්ලන්ගේ පළාත. ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ? අන්න ඒක මෙතන ඇතුළත් කරන්න පළාත. ඊට පස්සේ කොමූන් ද රෙසිඩෙන්ස් කියන එක ඒකට ඇතුළත් කරන්න ඔයගොල්ලන්ගේ නගරය, ජීවදන චිත්තයක නගරය ඒ වගේ ඇතුළත් කරන්න. ඊට පස්සේ තියෙනවා කප් එක. ඒ කප් එක ඔයගොල්ලන්ගේ නගරයට අදාළව එකින් එක වෙනස් වෙනවා. ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලලා ඒක එතෙන් ඇතුළත් කරන්න. ඊට පස්සේ තියෙනවා රීකැපිටි පර්සනල් කියලා. මේකට අවශ්‍ය වෙන්නේ ඔයගොල්ලන්ගේ ඔයගොල්ලන්ව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක, එහෙම නැත්නම් ඊමේල්, ඒ වගේ විස්තර. මෙතන මේ උඩින්ම තියෙනවා ටෙලිෆෝන අභිදස්සෝනේ කියලා. මේකට ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ ෆික්ස් නම්බර් එකක් වගේ තමයි වඩාත්ම සුදුසු. එහෙම නම්බර් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ ෆික්ස් නම්බර් එක මෙතන යොදන්න ටෙලිෆෝන අභිදස්සෝනේ කියන එක. ඊට පස්සේ තියෙනවා චෙලුලාරි කියන එක. ඒකට ඔයගොල්ලන්ගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න. ඊට පස්සේ තියෙනවා ඊමේල් ඉන්ද්‍රිස්ව ඊමේල් කියලා. ඒකට ඔයගොල්ලන්ගේ පෝස්ට් ඉලෙක්ට්‍රොනික එක ඊමේල් එක ඇතුළත් කරන්න. ඒක බොහොම වැදගත්. මෙතන මේ ඊමේල් එක සහ මේ දුරකථන අංකය අනිවාර්යයෙන්ම මේවට ඇතුළත් කරනකොට මේ දුරකථන අංකය සහ ඊමේල් එක ඕගොල්ලෝ යූස් කරන ඒක වැඩ කරන හොඳ තත්ත්වයේ තියෙන එකක්ම ඇතුළත් කරන්න. මොකද මේ දෙක හරහා තමයි ඕගොල්ලන්ව ඉදිරියට සම්බන්ධ කරගන්න IMSA ආයතනය. ඊට පස්සේ ඉන්ද්‍රිස්ව පෙක් තියෙන එක තියෙනවා. ඒගොල්ලන්ට කාට හරි තියෙනවා නම් ඉන්ද්‍රිස්ව පෙක් එකක් ඒකත් මෙතෙන් ඇතුළත් කරන්න පුළුවන්. නැති වුණා කියලා එක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා ටෙලිෆෝනෝ ප්‍රෙෆරන්සියාල කියලා. ඒකට ඇතුළත් කරන්න බොහෝ දුරට උඩින් දුන්නේ අපි මේ චෙලුලාර් කියන නම්බර එක. ඒ නිසා මෙතන වැඩි හරියක් දෙන්න ටෙලිෆෝන චෙලුලාර් කියන එක. ඊට අමතරව ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් එහා සම්බන්ධවම ඔරාරියෝ එක. එතන ඉදිරියෙන් තියෙන ඒක ඔයගොල්ලන්ට කැමති විදිහට මෙතන සිලෙක්ට් කරපුවම ඔරාරියෝ කීපයක්ම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ කොටුවෙන්. ඔයගොල්ලන්ට පහසු වෙලාව එතෙන්ද යොදන්න. ඊට පස්සේ අවන්ති බටන් එක ක්ලික් කරන්න. මේ තියෙන්නේ IMSA එකේ පින් එක ලබා ගැනීමේ අවසාන පියවර. මේ මැසේජ් එකෙන් කියන්නේ ඔයගොල්ලෝ යදපු ඊමේල් එකට හෝ ඔයගොල්ලන්ගේ දුරකථන අංකයට IMSA එකේ පින් එකේ පළවෙනි කොටස යථා කාලයේදී ඔයගොල්ලන්ට ලැබෙයි. ඊට පස්සේ ඔයගොල්ලෝ යදපු ඉන්ද්‍රියස්වකට ලිපිනේට දෙවෙනි කොටස ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් ඉතිරියේදී. ඊට පස්සේ දෙකම එකට එකතු කරලා ඔයගොල්ලන්ගේ පින් එක හදා ගන්න. ඊට පස්සේ වෙබ්සයිට් එකෙන් ඔයගොල්ලන්ට ඒක ඇතුළට ගිහිල්ලා අවශ්‍ය කරන කටයුතු කරගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. කමෙන්ට් එකක් දාන්න. තව කෙනෙකුට මේක හොඳයි නම් තව කෙනෙකුට බලා ගන්න ෂෙයා කරන්න පුළුවන් නම් ෂෙයාර් කරන්න. එhmenan හැමෝටම බොහොම ස්තුතියි.